පින්වතුනි, මේ ලෝකයේ දේශකයාණන් වහන්සේලා විසින් දේශනා කරනු ලබන ධර්මයේ තුල සූත්‍ර විනය අභිධර්මයේ කියන ත්‍රිපිටකයෙන්ම ධර්මය දේශනා කරනවා. මේ පින්වතුන් පොතේකුත් ඒ දේශනාවන් ශ්‍රවණය කරලා ඇති. ඒ හැම දේශනාවකම උපුටා ගන්නා ලද ධර්ම කාරණාවන් තියෙන තැන අන්තර්ගතයේ සඳහන් කරන්නට හේතුවක් පින්වතුනි, අපට ධර්මය ශ්‍රවණය කරද්දී සහ මේ ධම්මග වඩද්දී අපට කාරණා දෙකක් ප්‍රදාන වෙනවා. එකක් මොකක්ද? පරතෝ ഘോഷ. එනම් බාහිරින් ලබා ගන්නා දැනුම. බාහිරින් ලබා ගන්නා දැනුම මොනවද? අපි මේ ධම්මග වඩද්දී මෙකී දේශනා වෙන ධර්ම දේශනා. ඒ වගේම පොතපත ඇසුරු කිරීම තුළින් එහි ධර්ම කාරණා. ඒ වගේම තමයි පින්වතුනි, ඒහා සමානවම තියෙන්නට ඕනේ Taman තුල යෝනිසෝ මනසිකාරය කියන එක. එනම් නුවණින් විමසන්නට පුළුවන් හැකි කුසලතාවයක් Taman සතුව තියෙන්න ඕනේ. ඒකට බාහිරින් ගන්න දැනුමත් එක්ක බොහෝ විට දේශනා කරන දේශනා අතරත යම් යම් දෝෂයන් තිබුණු කල මේ පින්වතුන්ට මොකද කරන්නට පුළුවන්? මේ දේශකයාණන් වහන්සේ මේ දේශනාවට මාතෘකා කරගන්නට යෙදුණු සූත්‍ර පාඨය නැත්තම් ගාථාව කොතනින්ද අරගෙන තියෙන්නේ? දැන් මම ඔබට සිහිපත් කරා මුලින්ම මේ සූත්‍රයේ සඳහන් වන්නේ මොන නිකායේද? අංගුත්තර නිකායේ. මොන පිටකයටද අයිති? සූත්‍ර පිටකයට. මේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ. මේකේ තියෙනවා නිපාත 11. ධර්මකාරණා එකක් විග්‍රහ වෙන එක ඒකක නිපාත. ධර්මකාරණා දෙකක් විග්‍රහ වෙන එක දුක නිපාත. ඒ වගේම තුනක් තික නිපාත. ඒ වගේ පින්වුත නිපාත 11ක් තියෙනවා. එතකොට මේ අපි මාතෘකා කරගත්ත සූත්‍රයේ ධර්මකාරණා කීයක් විග්‍රහ වෙනවද? 5ක් විග්‍රහ වෙනවා. ඒකනේ පංචක නිපාතයේ තියෙන්නේ. එකින් එකට වැඩි වෙන ආකාරයෙන් විග්‍රහ වෙන ධර්මකාරණා ඇතුළත් නිකාය තමයි අංගුත්තර නිකාය කියලා කියන්නේ. එතකොට ඒ ගැන අපි දල අදහසක් අවබෝධයක් ලබා ගන්නත් ඕනි. උවමනයි. ඇයි ඒකට හේතුව? පින්වතුනි, ත්‍රිපිටකය පරිශීලනය කරද්දී අර පරතෝ ഘോഷ බාහිරින් ලබා ගන්න දැනුම් සම්භාරයේ පුළුල් පරාසයක් කරා ගෙන යන්නට නම් ත්‍රිපිටක ග්‍රන්ථ පරිශීලනය කරන්නට නම් අපි එහි අවබෝධයක් යම්තාක් දුරකට හෝ ලබාගෙන තිබිය යුතුයි. එතකොට දේශනාවක් සිදු කරන අවස්ථාවක ඔන්න දේශකයාණන් වහන්සේ විසින් සඳහන් කරනවා මේ සූත්‍ර පාඨයේ අසවල් පිටකයේ අසවල් නිකායේ අසවල් වග්ගයට අයිති සූත්‍රය. මේ පින්වතුන්ට එතකොට මොකද කරන්න පුළුවන්? ගිහිල්ලා නැවත මේ සූත්‍රය තියෙන්නේ කොතනද? ත්‍රිපිටකයේ කොතනද අන්තර්ගතය? ගිහිල්ලා ඔබට නැවත පරිශීලනය කරන්න පුළුවන් නේද? කියවා බලන්න පුළුවන්. ඒ අටුවාවත් නැවත ඔබට සවිස්තරාත්මකව කියවාගෙන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ හේතුව නිසා තමයි පින්වතුනි මේ සිදු කරන ධර්ම දේශනාවන් තුළ එන සූත්‍රයන්ගේ නාම මාත්‍රේ පමණක් සඳහන් කරන්නේ නැතුව එහි අන්තර්ගතය සඳහන් කරන්නේ. නැත්තම් මේ දේශකයන්න් වහන්සේලා දන්නවා කියන එක අඟවන්න නෙවෙයි. එතකොට මේ දේශනාවන් තුළ අපි සමහරක් අවස්ථාවල හිතනවා දේශනාවන් තුළ යම් යම් අඩුපාඩුකම් තියෙනවා ඇති. මොකද අපි කියනවනේ දේශනාවල පොතපතේ තිබ්බ පළියටවත් පිළිගන්න එපා කියනවා නේද? ඒක කොහෙද සඳහන් වෙන්නේ? කාලාම සූත්‍රයේ සඳහන් වෙනවා නේද? ඒක දෙයක්. සමහර කාලාම සූත්‍රයේ වැරදිවට අල්ලාගෙන ඉන්නවනේ. ඒ කාලාම සූත්‍රයේ තියෙන්නේ අංගුත්තර නිකායේ තික නිපාතේ මහා වග්ගය තුල. බුදුරජාණන් වහන්සේ ගාවට දිනක්
කේසපුත්ත නියම්ගම් වාසී කාලාමයන් එනවා බැහැ දකින්නට. බුදුහාමුදුරුවෝ කේසපුත්ත නියම්ගමේ වැඩ ඉන්නේ. ඒ අවස්ථාවේ මේ කාලාමයන් වැඳ නමස්කාර කරලා බුදුහාමුදුරුවන්ට කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපගේ මේ නියම්ගමට නොයෙකුත් වූ ශ්‍රමණ බ්‍රාහ්මණවරු පැමිණෙනවා. පැමිණිලා පළවෙනි පිරිස කියනවා අපි කියන දේ තමයි හරි, අන් අය කියන දේ වැරදි. අපි කියන දේ තමයි පිළිගන්න ඕනේ, අන් අය කියන දේ නෙවෙයි පිළිගන්න ඕනේ. එතකොට තව පිරිසක් එනවා. ඒ පිරිස කියනවා පළවෙනියට ආවා වූ පිරිස කියන දේ නෙවෙයි හරි, අපි කියන දේමයි හරි. එතකොට මේ පින්වතුන්ටත් ප්‍රශ්නයක් එන්නේ නැද්ද අපි මේ කවුරු කියන එකද පිළිගන්නේ කියලා? එනවා නේද? මේ කේසපුත්ත නියම්ගමේ කාලාමයන්ටත් ආව ප්‍රශ්නයක්. මොකද්ද? බුදුහාමුදුරනේ අපි කවුරු කියන එකද දේශනා කරන එක ධම්මත කරන්නේ. අපි පිළිගන්නට ඕනේ. ඒ අවස්ථාවේ බුදුහාමුදුරුවෝ කාරණා 10ක් පිළිබඳව විග්‍රහයක් දේශනා කරනවා. විස්තරයක් දේශනා කරනවා. කාලන්නේනි මා අනුස්සවේන මා පරම්පරාය මා පිටක සම්පදානේ මා ඉතිකිරාය මා තක්ක හේතු මා ණය හේතු මා ආකාර පරිවිතක්කේන මා දික්ඛ නිජ්ජා නක්ඛන්තිය මා බප්පරූපතාය මා සමනෝ නෝගල් කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුඩා කාලයේ පටන් අනුශ්‍රුතියෙන් කුඩා කාලයේ පටන් ගුරු පුරුදු කළ පමණින් යමක් නොපිළිගන්නට. දැන් අද සමහරක් විට බොහෝ පරම්පරානුගතව ප්‍රවාහයක් වගේ ගලාගෙන යන ආදර්ශයන් සමහර දරුවන් ගන්නවානේ Tamanගේ ජීවිතේට පුරුදුතාවයන් කරනකොටගෙන ඒවා හොඳයිද කියලා දන්නෙත් නැහැ, හොඳ නැද්ද කියලා දන්නෙත් නැහැ, මේවා සත්‍යද කියලා දන්නෙත් නැහැ, අසත්‍යද කියලා දන්නෙත් නැහැ. එතකොට අම්මා තාත්තා මේවා කරා අපි පුරුදු කාලෙන් පුරුදු පුරුණා අත්තම්මලා සියලක් කරා. ඒ නිසා අපිත් මේ දේවල් කරන්න ඕනේ පිළිගන්න ඕනේ කියලා සමහරක් විට මිත්‍යා දෘෂ්ටික දරන අදහස් පවා Taman පිළිඅරගෙන ඒ වාගේ කටයුතු කරන පිරිස් මේ සමාජය තුල නැද්ද? ඉන්නවා. කුඩා කාලයේ පටන් ගුරු පුරුදු කළ පමණින් යමක් නොපිළිගන්නට. ඒ වගේම පරම්පරාවෙන් එන දෙයක්වත් ඒ ආකාරයෙන් නොපිළිගන්නට. පොත්පත්වල තියෙන පළියට දෙයක් නොපිළිගන්නට, තිබූ පමණින් යමක් නොපිළිගන්නට. ඒ වගේම සමාජයේ මෙන්න මේ මිනිසුන් අතර පැතිර පවතින නිසා යමක් නොපිළිගන්නට. තර්කයට න්‍යායට අනුකූල නිසා යමක් නොපිළිගන්නට. ඒකේ අන්තිම කාරණාව සඳහන් වෙනවා ශ්‍රමණ බ්‍රාහ්මනාදියන් ඇවිල්ලා කිව්වත් යමක් නොපිළිගන්නට. හැබැයි කාරණා 10 අතරත තියනවාද කියලා බලන්න ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු යමක් නොපිළිගන්නට කියලා තියනවාද? දැන් සමහරක් දෙනා හිතනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරත් ඒ දේත් අපි හරිද වැරදිද කියලා යමක් නොපිළිගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ එහෙම මේ දේශනාව තුළ අයින් කරන්න දෙයක් තියෙනවා, ගන්න දෙයක් තියෙනවා කියලා කොටස් දෙකකට දේශනා කරලා තියනවාද? නෑ. දැන් ඔන්න අංගුත්තර නිකායේ තික නිපාතයේ තුල තියෙනවා බාරණ්ඩු වග්ගය කියලා වාක්‍යයක්. ඒකේ තියෙනවා ගෝතමක සූත්‍රය. මේ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරති ගෝතමක චෛත්‍ය රාජානන් වහන්සේ ගාව වැඩින චේතිය ගාව. භික්ෂුන් වහන්සේලා අමතා දේශනා කරනවා මහණෙනි අභිඤ්ඤායාහං භික්ඛවේ ධම්මං දේසේමි නො අනභිඤ්ඤාය. මහණෙනි මා ධර්මයේ දේශනා කරන්නේ විශිෂ්ට ඥානයකින් අවබෝධ කරගෙනමයි. විශිෂ්ට ඥානයකින් අවබෝධ නොකරගෙන නෙවෙයි. සනිදානාහං භික්ඛවේ ධම්මං දේසේමි නො අනිදාන. මහණෙනි මා ධර්මයේ දේශනා කරන්නේ හේතු සහිතවමයි, හේතු රහිතව නෙවෙයි. සප්පාටිහාරියාහං භික්ඛවේ ධම්මං දේසේමි නො අප්පාටිහාරියාහ. මහණෙනි මා ධර්මයේ දේශනා කරන්නේ ප්‍රාතිහාර්ය සහිතවමයි, ප්‍රාතිහාර්ය රහිතව නෙවෙයි. එතකොට බලන්න මේ දේශනාවේ තියෙන ශ්‍රේෂ්ඨත්වයේ, විශිෂ්ටත්වයේ, විනිවිදභාවය. එහෙම දේශනා කරපු දේශනාවක් දාර්ශනික දහමක් විදිහට පරිශීලනය කරමින් ආධ්‍යාත්මීය ගුණ වගාවන් වැඩි දියුණු කරගන්නට
බෞද්ධ ශ්‍රාවක පිරිසක් හැටියට මේ මාර්ගයේ ගමන් කරනවා නම් අපගේ ශාස්ත්‍රවරයාණන් වහන්සේ විසින් දේශනා කරන ලැබූ දේශනාවේ මේ ගන්න තියෙනවා මේ නොගන්න තියෙන දෙයක් මේ අස්කල යුක්තක් කියලා කිසි අවස්ථාවක බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළා නැහැ. හැබැයි කාලාම සූත්‍රයේ සමහරක් දෙනා වැරදිවට අල්ලගෙන මොකද කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරවුවටවත් යමක් ඒ ආකාරයෙන් නොපිළිගන්න. ඉතින් පින්වතුනි අන්න ඒකට තමයි මොකද තියෙන්නේ? පරතෝ ഘോഷයයි යෝනිසෝ මනසිකාරයයි. අන්න මේ පින්වතුන්ට පුළුවන්කමක් ලැබෙනවා ගිහිල්ලා මෙහි අන්තර්ගතයේ ස්වාමීන් වහන්සේ දේශකයන් වහන්සේ දේශනා කරේ